අන්න මේ ජපන් භාෂා පාසල හරහා සම්බන්ධ වෙලා ජපන් භාෂාව හොඳින් හදාarලා අද දවසේදී බොහොම සතුටින් සැහැල්ලුවේ මාත් එක්ක එකතු වෙලා ඉන්න සිසුවෙක්. අපි ඔහුගෙන් විස්තර දැනගමු මේ පාසල සම්බන්ධව. ඉතින් මුලින්ම කියන්නකෝ කොහේ ඉඳන්ද ආවේ? මම ආවේ කඩවතිනා. නම? දනුක සංකල්ප. හරි. දනුකට කියන්න ගොඩක් දේවල් මේ අවස්ථාවේදී ඇති මං හිතන්නේ. ඉතින් මේ පාසල ගැන මොකද ලංකාවේ ගොඩක් ජපන් උගන්වන පාසල් වීසා දෙන ආයතන ගොඩක් තියෙනවා. නමුත් ඔබ මේ ආයතනෙම තෝරගන්න විශේෂ හේතුවක් ඇති මං හිතන්නේ. ඒ ගැන අපිත් එක්ක කතා කළොත්. ඇත්තම කිව්වොත් සුජීවස මම මුලින්ම අඳුරගත්තේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. දැන් අවුරුදු 2කට විතර කලින් තමයි කොහොම හරි සෙන්සෙව හම්බුනේ. සෙන්සෙව හම්බුනාට පස්සේ සෙන්සෙ මට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. අයියා මේක තෝරගන්න ඕන මේ ස්කූල් එකේ විශේෂත්වය මොකද්ද? සහ එතනින් ඊට පස්සේ ගියාට පස්සේ වට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා සර් මට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඒකත් එක්ක සර් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. මගේ ඩ්‍රීම් එකට යන්න මට හරිම තැන ඇනමි ස්කූල් එක කියලා. ඒකත් එක්ක තමයි මම සර් තෝරගන්න තීරණය කරේ. ඇත්තම කිව්වොත් දැන් මම ඔක්ටෝබර් ඉන්ටේක් එකට ඇප්ලයි කළා. දැන් මාස 8ක් විතර වෙනවා. ඒ මාස 8 කාලය තුල ඇප්ලිකේෂන් එක දෙන එකේ ඉඳන් ඉන්ටර්විව් කරන එකේ ඉඳන් සහ වීස් එක එනකම්ම සුජියස අපි පස්සෙන් ඉඳලා හැම වැඩකටම සපෝට් එක දීලා නොදන්න හැම තැනකදීම අනිවාර්යෙන් රෑ 12ට උනත් කෝල් එකක් ගත්තත් අනිවාර්යෙන්ම ඒ හැම දෙයකටම උත්තරයක් දීලා තමයි සර් වැඩේ ෆිනිෂ් කළා තමයි සර් ඊට පස්සේ බලන්නේ ලොකු සපෝට් එකක් දුන්නා සර්ගේ. තාත්තා ඉතින් දරුවෙක්ගේ හීනයක් සැබෑ වෙනවා කියන්නේ තාත්තා කෙනෙක්ට ඒ තරම් සතුටක් නෑනේ නේද? ඉතින් මේ අවස්ථාව මොන වගේද ඔබතුමාට දැනෙන්නේ? ඇත්තම ඉතාම සන්තෝෂයි. මේ වගේ විශ්වාසදායක තැනකින් අපේ පුතා මේ සිහිනය සැබෑ කරගන්න මේ වගේ ඉස්සා බාරදූර කාර්යයක් කටයුත්තක් ඉෂ්ට කිරීම ගැන ඉතාම සන්තෝෂයි. එතකොට මේ ආයතනය ගැන ඔබතුමාට මොන වගේ ආයතනය ගැන ඉතින් විශ්වාසයක්ද? අපිට ලොකු පැහැදීමක් ඇති වුණා. මොකද මේගොල්ලන් වැඩ කරන ආකාරය මම හොඳටම දැක්කා. නිතරම මේ දුරකථනයෙන් කතා කරලා සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කරන ක්‍රමයාරමේ ඔක්කොම අපිට තේරෙනවා ගෙදරින්නකොට යම්කිසි විශ්වාසදායක මට්ටමකින් වැඩේ කෙරුණා කියලා. ඒක තමයි ඉතින් අපි ඇත්තටම සන්තෝෂයි. ඔව් තාත්තගේ මූණේ hinaවෙන්ම තේරෙනවා ගොඩාක් සතුටින් ඉන්නේ අද දවසේදී කියලා. ඉතින් දනුකගේ හීන හැම එකක්ම හැබෑ වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.